40 Days with Jesus. දෙවියන් වහන්සේ අපගේ යාඥාවන් වලට සවන් දෙන්නේ අපගේ කටේ ශබ්දයට නොව අපගේ හදවතේ නිහඬතාවයටයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අදිනිශුද්ධ ලිවිලි පාට අපට අවසන්නේ ඉතා සරල නමුත් ගැඹුරු සත්‍යතාවයක්. ඒසායා දිවිසූරයා පවසන්නේ අහසින් වැටෙන වැස්ස පොළොව තෙත් කර අස්වැන්න ලබා දෙන්නාසේම දෙවියන් වහන්සේගේ වචනේ අපගේ ජීවිතවලට ඇතුළු විට අපව වෙනස් කළ යුතු බවයි. ජේසුස් වහන්සේ අපට උගන්වන්නේ යාඥාව යනු උදු වචන ගොඩක් නොවේ, සබඳතාවක් වන බවයි. අපි දිනකට 10 වාරයක් ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනී කියා මොර ගැසුවත් අපගේ හදවතේ යමකු කෙරෙහි වෛරයක් හෝ අමනාපයක් හෝ තිබේ නම් ඒ යාඥාව ස්වාමින් වහන්සේට ප්‍රසන්න යාඥාවක් වෙන්නේ නැහැ. හිතන්න, ඔබ කුසගින් ඉන්නේ සිටින දරුවෙකුට කෑම දෙනවා වෙනුවට කෑම ගැන පැය ගණන් ඒ දරුවා ඉදිරිපිට කියවනවා නම් ඒ ඔයාගේ උජාරුව ගැන වර්ණනා කිරීමෙන් ඒ දරුවාගේ බඩ පිරෙන්නේ නැහැ. අපේ යාඥාවත් එසේමයි. දෙවියන් වහන්සේට වචන 10 ගාණක් කීමට වඩා ඔබේ යමනාප වී සිටින සහෝදරයාට මට සමා වෙන්න කියන වචනේ තමයි මේ චතාරිකේ ඔබ කරන ලොකුම යාඥාව. දෙවියන් වහන්සේගේ වචනේ නැමැති වැස්සට අද ඔබේ හදවතේ දැඩි වූ පොළව තෙත් කිරීමට ඉඩ දෙන්න. එවිට ඔබගේ ජීවිතය සැබවින්ම අලුත් වෙයි. ජේසු පිටයි.